නපුරෙකුට හසු වූ කැලෑමල 20 වෙනි කොටස. කවුද කේන් ඒ? අරලියා ඔයා පරිස්සමින්. ඒ තමයි කේන්ගේ මමී ඩැඩි කේන් බඳින්න හිටිය රියයි. ඇස් අදහා ගන්න බැරුව හිටිය කේන් වචනයක්වත් කතා කළේ නෑ. අනේ කේන් මං දැන් මොකද කරන්නේ? ඔයා මොකුත් කරන්න ඕනි නෑ. ඔයා ඔය හිටපු විදියටම ඉන්න ඕනේ. ඒ වුණාට මචං කේන් මෙතන දැන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නයි යන්නේ. එක්කෝ මේ ප්‍රශ්නේ උඹ විසඳගන්නකල් මේ කෙල්ලව අර ගෙදර නවත්තමු. නිකන් මේ කෙල්ලව අසරණ කරන්න එපා මචං උඹ. රාහුල් මෙච්චර මාව ආශ්‍රය කරපු උඹ තාම තේරුම් ගත්තේ නැද්ද මං කවුද කියලා? එහෙම කියලා උඹ දැන් මොකද්ද කරන්න හදන්නේ? කරන්න තියෙන හොඳම දේ මං කරනවා රාහුල්. රාහුල් ගිහින් වාහනය පෝටිපෝවයට නැවැත්තුවා. පැමිණ සිටියවුන් හිටිය ස්තෝපුවේ වාඩි වෙලා. මොකද ගෙදර දොරවල් වහලා තිබුණු හින්දා. මමී ළඟ ගේට්ටුවේ වැඩිපුර යතුරක් තිබුණු හින්දා ඔවුන් ගේට්ටුව ඇරගන්න ඇති කියලා කේන්ට හිතුණා. ආවේ කවුද කියලා ගණන් නොගත්ත ඔවුන් හිටි ඉරියව්වෙම එහෙමම හිටියා. මුලින්ම කේන් වාහනයෙන් බැස්සා. පස්සේ රාහුල්ද වාහනෙන් බැස්සේ අරලියටත් බහින්න කියන ගමන් අරලියගේ හදවත වේගයෙන් ගැහෙන බව ඇයට තේරුණා. ඇය හිතුවේ තමන්ට මේ පීඩනය දරා ගන්න බැරුව කලන්තෙ හැදෙයි කියලා. යන්තම් වාහනේ දොර ඇරගෙන පිටුපස අසුනේ ඉඳගෙන හිටපු අරලියා බිමට බැස්සා. කේන් බැලුව අරලියගේ මූණ දිහා. ඇය බයෙන් වෙවුලන බව කේන්ට තේරුණා. අරලියව දැකපු රියාට යකා ආරූඪ වුණා. හිඳවුන් තැනින් ඈ නැගිට්ටේ පුටුවකුත් පෙරලගෙන. පේනව නේද මමී? මම ඔයාලට කිව්ව නේද මෙයාගේ මේ වෙනසට හේතුව මොකද්ද කියලා. ඒකනේ මං කිව්වේ අපි නොකියම එමු කියලා මෙයාගේ හොරේ අල්ලන්න. පුතා මේ කවුද? මෙයා තමා මමී අරලියා. මම ඇහුවේ මෙයාගේ නම නෙමෙයි. තනියම මේ ගෙදර ඉන්න ඔයත් එක්ක ඉන්න මෙයා කවුද කියලා. දැන් ඔයාලා කොහොමද කියන්නේ මම මේ ගෙදර ඉන්නේ තනියමද තව කවුරු හරි එක්කද කියලා? මොකද දැන් මං ඉන්නේ රාහුල් එක්කනේ. මේ පුතා ඔයා නිකන් අපිට සුදුලූණු පොඩි කරන්න හදන්න එපා. හොඳ හිතින් අපිට කියන්න මෙතන මොකද වෙන්නේ කියලා. වෙන්නේද? වෙන්නේ මේ පේනව නේද මගේ අත? මාව ඇක්සිඩන්ට් එකක් වුණා. මේ අතේ ඇඟිලි දෙකක් කැපුවා. අරලියා තමයි එදා ඉඳන් මගේ සාත්තුවට හිටියේ. මේ ගෙදර හැම දේම හොයලා බලලා කළේ. මට කන්න බොන්න හදලා දුන්නේ. එතකොට මේ ඔයාගේ වැඩකාරිද? කියන්න එපාය ඉතින් කලින් අපිට. ඒත් කේන් ඔයාගේ වැඩකාරකමට මේ වගේ පෙනුමට ඉන්න කෙල්ලෙක් මේ ගෙදර තනියම ඉන්න ඔයා ගෙන්න ගත්ත එක නම් ඒ තරම් සෙට් වෙන්නේ නෑ නේද? මේ රියා අරලියා මගේ වැඩකාරි නෙමෙයි. එයා මගේ වැඩකාරකමට මම මෙහාට ගෙන්න ගත්ත නෙමෙයි. ආන්ටි මේ අරලියා මගේ නෑ කෙනෙක්. මමයි එයාව මෙහාට එක්කගෙන ආවේ. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ කේන්ට මොකුත්ම තනියම කරගන්න බැරි වුණු හින්දා. මේ හලෝ රාහුල්. තමුන් පොඩි කාලේ ඉඳලම මෙයාගේ යාළුවා වෙන්න ඇති. ඒත් මේ වගේ කෙල්ලෙන් මේ ගෙදර නවත්තනකොට තමුන්ට හිතුනේ නැද්ද කේන් බඳින්න කෙල්ලෙක් ඉන්නවා කියලා? ඉතින් මං කිසිම වැරදි අදහසකින් නෙමෙයි රියා අරලියව මෙහි නැවැත්තුවේ. අනේ යනවා හලෝ යන්න. තාමුසගේ අදහස මොකද්ද කියලා අපිට නොතේරෙන්න අපි තොත්ත බබාලා කියලාද හිතන්නේ? අපෝ නෑ ඔයා තොත්ත බබෙක් නෙමෙයි කියලා මට හොඳටම තේරෙනවා. මේ හලෝ තමුසගේ කට වැඩි රාහුල්. වහගන්ව රියා කට. තමුසෙට අයිතියක් නෑ මගේ අයට ওই විදිහට කතා කරන්න. බඳින්න හිටියට මං තාම තමුසෙව බැඳලා නෑ. ඒ හින්දා මගේ අය ගැන මගේ දේවල් ගැන කතා කරන්න තමුසෙට කිසිම අයිතියක් නෑ. බලන්නකෝ ආන්ටි දැන් කේන් කතා කරන විදිහ ඔයාලා කියපු හින්දා තමා මං කේන්ට කැමති වුනේ. මෙයා හින්දා මට ප්‍රොපෝස් කරපු හොඳ කොල්ල මං නැති කරගත්තා. මොනවටද නැති කරගත්තේ? ගිහින් බැඳ ගන්නවකෝ. මේ කේන් දැන් තමුස ඔය විදිහට මට කතා කරන්න එපා හරිද? මොකද තමුස දන්නවනේ අපි දෙන්න ජීවත් වෙච්ච හැටි. මොකද්ද ජීවත් වෙච්ච හැටි කියන්නේ? තමුසෙත් එක්ක මං යාළු වෙලා හිටියට ඔය අනිත් එවුන් යාළු වෙලා ඉන්න කාලේ පවුල් කන විදිහට මං තමුසෙත් එක්ක පවුල් කෑවේ නෑ රියා. හරි? අනේ යනවා හලෝ යන්න. ඒ ගැන නම් මගෙන් මොකට අහගන්නවද? හොඳින් බැරි නම් නරකින් හරි කියලා රියා මේ හදන්නේ Taman නොකළ වැරදි හැමෝම ඉස්සරහා කියලා විශේෂයෙන්ම අරලිය ඉස්සරහා කියලා එයාගේ හිත බිඳින්න කියලා කේන්ට තේරුණා. ඔහු ඒ පාර බැලුවා අරලියගේ මූණ දිහා. ඇහැ ලේන්සුව කටින් හපහපා හොඳටම අඬනවා ඉකි බිඳ බිඳ. අහිංසක ඒ කෙල්ලට මේ කිසිම දෙයක් දරා ගන්න බැරි බව කේන් දන්නවා.
මොකා කොහොම හිටියත් මොනවා කිව්වත් කේන් ගියා අරලිය ළඟට. අරලියා ඇයි ඔයා අඬන්නේ? ඔයා යන්න ගෙට. ගෙට යන්න? නෑ නෑ ඕනි නෑ. මෙයා ගෙට යන්න ඕනි නෑ. පේනවනේ පුතා මෙයා කවුරු වුණත් දැන් සිද්ධ වෙලා තියෙන දේ. ඔයාව ඇක්සිඩන්ට් වෙලා මෙච්චර හරියක් වුණා නම් ඇයි ඔයා අපිට නොකිව්වේ? එහෙනම් මේ පිට මිනිස්සු ඕනි නෑනේ අපිට. අපි එනවා ඔයාගේ වැඩ ටික කරන්න. රියාදුව කියනකල් අපි නිකන්වත් දන්නේ නෑ ඔයා ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා. ඇයි ඔයා අපිට නොකිව්වේ ගැන? මමී මට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න ඇයි මං ඔයාලට කියලා වද දෙන්නේ? ඒකයි මං නොකිව්වේ. හරි හරි ඒකට කමක් නැහැ. දැන් අපි ආවනේ. රාහුල් පුතා මෙයා ඔයාගේ නෑ කෙනෙක් නම් දැන් මෙයාව එක්කගෙන යන්න. ඔයා නම් මෙයාව මෙහි නැවැත්තුවේ ඔයා කරලා තියෙන්නේ හරිම වැරදි වැඩක්. මොකද ඔයා හොඳටම දන්නවනේ කේන් මැරි කරන්න කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් එහෙම එකේ මේ වගේ තරුණ ළමයෙක් තනියම ඉන්න කේන්ගේ ගෙදර නවත්තන එක කොයිතරම් නරකද කියලා ඇයි ඔයාට නොතේරුනේ? අනේ මේ ආන්ටි ඔයාලා හිතන විදිහේ කිසිම දෙයක් මෙතන සිද්ධ වෙලා නෑ. මට අරලියවත් විශ්වාසයි කේන්වත් විශ්වාසයි. කේන් කියන්නේ රහත් වෙච්ච මිනිහෙක් නෙමෙයි රාහුල්. ඔයා එහෙමද කියන්න මන් දන්නේ නෑ. ඒත් කේන් එහෙම නෑ කියලා මන් දන්නවා. රියා තමුස කට වහගන්නවා. තමුසට මෙතන කතා කරන්න කොහොමත්ම අයිතියක් නෑ. මමීලවත් කුලප්පු කරගෙන මෙතන ඇවිත් ගිනි තියන්න. ගෑණියෙක් වුණාම ඊට වඩා සංවරව හැදෙන්න ඉගෙන ගන්නවා හලෝ. අප්පට සිරි බලපල්ලකෝ දැන් මූ කියන කතාව. දැන් තමා මෙයාට මගේ අසංවරකම පේන්නේ. මේ කුමාරි හාමි වෙන්නේ නැති සංවරකම ගැන කියලා දුන්නේ. ඔව් හලෝ ගෑණියෙක් වුණාම මිනිහෙකුට ජීවත් වෙන්න ආස හිතෙන විදියට හැසිරෙන්න ඕනේ. තමුසෙව මං අවුරුදු 4-5ක් ආශ්‍රය කළා තමා. ඒත් තමුස හිතනවද? ඒ කාලෙටම මට තමුස ගැන කිසිම හැඟීමක් ඇති වුණා කියලා. කාගේ වුණත් හැඟීම් ඇවිස්සෙන්නේ හදවතට දැනිච්ච කෙනෙක් ළඟදී විතරයි රියා. හැබැයි ඒක එහෙම වුණා නම් තමුසෙව මගේ හදවතට දැනුණා නම් මාත් පවුල් කනවා. කසාද බඳින්න කලින්ම තමුසෙත් එක්ක. මම මේ මමී ඩැඩි ඉස්සරහා කියන්නේ මගේ අතින් කවදාවත් එහෙම වරදක් සිද්ධ නොවුනේ රියා ගැන මට එහෙම කිසිම හැඟීමක් ඇති නොවුණු හින්දා ඩැඩි. හැම දෙයක් ගැනම වෙනස් විදියකට හිතන කේන්ගේ තාත්තට තේරුණා කේන් කියන්නේ මොනවද කියලා. මොකද කේන්ගේ අම්මගේ සමහර ගතිගුණ තාමත් කේන්ගේ තාත්තට එච්චර ඉතින් අල්ලන්නේ නැති එහෙනම් මේක හින්දා. තමයි අපි ඔයාලට රතු අරන් එන අලුත්ම සම්බන්ධය. කතාව. වෙනදා වගේම අපේ කතාව රස විඳින්න කමෙන්ට් කරන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. එහෙනම් ඊළඟ කොටසින් හම්බ වෙනකල් ඔයාලට සුබ දවසක්.